වාහනවලට ආදරය කරන වාහනවලට ආස කරන කට්ටියට අද මම විශේෂ දෙයක් කියන්න සහ විශේෂ දෙයක් හඳුන්වලා දෙන්න ලෑස්ති. මේ මල් ළඟ තියෙන වාහන දෙක ලංකාවේ අද most popular වාහන දෙකක්. මේ පැත්තේ ඕගොල්ලන් very common ලංකාවේ පාරේ වැඩියෙන්ම දකින වාහනයක් තමයි Honda Vezel Z Play HEV vehicle එක. මේ පැත්තෙන් තියන්නේ JQ J5 වාහනේ HEV vehicle එක චීනය නිෂ්පාදනය කරන්නේ ලෝකයේ ජාත්‍යන්තර වෙළඳපොළට. මේ වාහන දෙක ගැන ලංකාවේ ගොඩක් දෙනෙක් හරි උනන්දුයි මේ දවස්වල. ඒ නිසාම මම ලෑස්ති වෙනවා මේ වෙහිකල් දෙකේ ෆීචර්ස් ගැන, පර්ෆෝමන්ස් ගැන, ඒ වගේම ඉන්ටීරියර් එක්ස්ටීරියර් මේ වෙහිකල්ස් වල තියෙන දේවල් ගැන හැම දෙයක්ම ඉන් ඩීටේල් ඕගොල්ලන්ට කියන්න. JQ J5 වෙහිකල් එකේ තියෙන අපියරන්ස් එක ගැන මුලින්ම එහෙමනම් මම දැන් කතා කරන්න ලෑස්ති. මේ තමයි ෆ්‍රන්ට් එකෙන් ඕගොල්ලන්ට මේ වාහනේ ඇවිල්ලා තියෙන ඩිසයින් එක. 100% යුරෝපියන් ලුක් එකක් වාහනේ දකින්න තියෙනවා. මේ ග්‍රිල් එක දිහා බලන්න. මේ ග්‍රිල් එකේ තියෙන ඇග්‍රෙසිව් ලුක් එක, ෆියුචරිස්ටික් ඩිසයින් එක, ඒ වගේම යුරෝපියන් ස්ටෑන්ඩඩ් විදියට නිර්මාණය කරලා තියෙනවා. වැදගත්ම දේ තමයි පාරේ යනකොට ඕනම කෙනෙක් දෙපාරක් හැරිලා බලන විදිහේ ලුක් එකක්, පෙනුමක් මේ වාහනේ දකින්න තියෙනවා. ඒක හරිම වැදගත්. වෙහිකල් එක අන්කොමන්. හැමෝම බ්‍රෑන්ඩ් එක මොකක්ද කියන දේ ගැන හිතන්න පටන් ගන්නවා. හේතුව මේ තියෙන බිල්ඩ් ක්වොලිටි එක. මේ ග්‍රිල් එකෙන් මේ ලයිට් වලින් දීලා තියෙන ඒ පෙනුම හරිම වැදගත් අද කාලේ ලංකාවේ. ඉතින් මේක හරි ලස්සන අන්කොමන් යුරෝපියන් ස්ටෑන්ඩඩ් ඩිසයින් එකක් තමයි ඇවිල්ලා තියෙන්නේ. හරි. පළවෙනියටම LED lights දිහා බලන්න. මේ LED light දිහා බැලුවොත් high beam, low beam වලින් දෙකෙන්ම සමන් වෙලා තියෙන ඉන්ටෙලිජන්ට් ලයිටින් සිස්ටම් එකක් වාහනයට ඇවිල්ලා තිනවා. මේ ඇග්‍රෙසිව් ලුක් එක ගේන්න, ඒ වගේම යුරෝපියන් ස්ටෑන්ඩඩ් එකේ පෙනුමකට ගේන්න මේ ලයිට් ටෙක්නොලොජි එක වගේම අපියරන්ස් එකෙනුත් හරිම වැදගත් දෙයක් කරලා තියෙනවා. ඒ වගේම පාකින් සෙන්සර්, ඒ වගේම ඩිස්ටන්ස් අයිඩෙන්ටිෆයි කරගන්න අවශ්‍ය වෙන සෙන්සර් සියලුම දේවල් වලින් පිරිච්ච ටෙක්නොලොජි එකක් මේ වෙහිකල් එකේ තියෙනවා. අද තියෙන මිඩ් සයිස් SUV වල අපියරන්ස් එකෙන් අපිට ලකුණු 100ක් දෙන්න පුළුවන්. Honda Vezel Z Play එකේ තියෙන front appearance එක ගැන මම කතා කරන්න ලෑස්ති. very common ලංකාවේ ඕන පාරක ඕනම කෙනෙක් දැක්කොත් අඳුරන වාහනයක් විදියට මේ Honda Vezel එකක් කියලා අඳුර ගන්න පුළුවන්. headlight එක දිහා බලන්න. headlight එක ගත්තාම පැහැදිලිවම ඇවිල්ලා headlight එක හරි light clean design එකක් ඇවිල්ලා තියෙනවා. සාමාන්‍ය ප්‍රමාණය ටිකක් පොඩි. ටිපිකල් ජැපනීස් ස්ටෑන්ඩඩ් එකක් තියෙන ෆේස් එකක් තමයි අපිට වාහනේ දකින්න තියෙන්නේ. ටෙක්නොලොජි එක ගත්තොත් ෆ්‍රන්ට් එකේ විශේෂයෙන්ම සෙන්සර්ස් ගණනාවක් තියෙනවා. ඒ හැම එකකින්ම ඇත්තටම අපිට සේෆ්ටි වලට වැදගත් වෙන සෙන්සර්ස් මේ Honda Vezel Z Play එකෙත් ඇවිල්ලා තියෙනවා. JQ J5 HEV vehicle එකේ side appearance එක ගැන තමයි මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. 5 door vehicle එකක් විදියට ඉස්සරහා දොරවල් 4යි, tailgate එකත් එක දොරවල් 5ක් විදියට ඇවිල්ලා තියෙන්නේ. විශේෂම දේ තමයි බලන්න මේ vehicle එකේ තියෙන දිග, සාමාන්‍ය දිග ප්‍රමාණය ඊටමත් වැඩි අද අපි කතා කරන Z Play එකට වඩා. ඒ එක්කම tailgate එකත් එක්කම ඔබට බලන්න මේ side එකේ ඇවිල්ලා තියෙන මේ glass එකත් එක්ක අපිට boot space එකට access එහෙම නැත්නම් දෙයක් බලන්න පුළුවන් විදිහේ දෙයක් අපිට මේ ග්ලාස් එකත් එක්ක ඇවිල්ලා තිනවා. ඒකත් එක්කම පැහැදිලිව ග්ලාසස් 4ක විදිහේ පෙනුමක් ඕගොල්ලන්ට මේක ඇවිල්ලා තිනවා. මේ හැම දෙයකින්ම බලන්න මේ පුංචි ඉන් ඩීටේල් එකකින්ම මේ වාහනේ ගොඩක් ලොකුයි කියන දේ. එහෙම නැත්නම් අපියරන්ස් එක වැඩි වෙන විදිහට තමයි මේ ඩිසයින් එක ඇවිල්ලා තියෙන්නේ. ඉතින් මේ හැම එකකින්ම වාහනේ ලොකු දිග ප්‍රමාණයක් පෙන්වන විදිහට ඩිසයින් කරලා තිනවා. wheel එක දිහා බලන්න. wheel එක 18 inch alloy wheel එකක් vehicle එකේ ඇවිල්ලා තියෙනවා. ඒ වගේම ලස්සන කප් එකක් vehicle එකේ wheel එකට ඇවිල්ලා තියෙනවා. all four disc brake වලින් සමන්විත වෙලා තියෙන මේ vehicle එකේ wheel එක ගත්තත් ඇත්තටම
යුනික් ඩිසයින් එකක්. එහෙම නැත්නම් EV vehicle වල එන ඩිසයින් එකේ තියෙන build quality එකට තමයි wheel එක ඩිසයින් කරලා තියෙන්නේ. මේක very uncommon wheel design එකක් විදිහට හඳුන්වන්න පුළුවන්. all 4 disc brake, ඒ වගේම individual suspension system එක high technology එක include කරලා තමයි මේ vehicle එක ඩිසයින් කරලා තියෙන්නේ. Honda Vezel එකේ side appearance එක ගැන තමයි මම කතා කරන්න ලෑස්ති වෙන්නේ. 5-door compact SUV vehicle එකක් විදියට ලංකාවේ හරි popular වාහනයක්. දොරවල් වලට ලේසියෙන්ම key access කරලා අපිට lock unlock කරගන්න පුළුවන් වගේම අපේ rear door එක open කරන්න තියෙන තැන විදියට එහෙම නැත්නම් අපිට හම්බ වෙන තැන තමයි මෙතන. සාමාන්‍යයෙන් ගත්තොත් සාමාන්‍ය වාහනයක appearance එකට හොඳයි. නමුත් easy access වලට පොඩි ළමයෙකුට දොර අරගෙන ඇතුළට යන්න ටිකක් මේ වගේ තැනක තිබ්බාම අමාරුයි. ඒ වගේම safety එක පැත්තෙන් ගත්තොත් පොඩි ප්‍රශ්නයක් තියෙනවා. අද ලෝකෙ පිළිගන්නවා මේ වගේ position එක door එක open කරන handle එක එන එක. මේ තමයි typical design එක Honda Vezel එකේ wheel එක. alloy wheel 18 inch වලින් තියෙන්නේ. අඟල් 18 wheel එකක් ඇවිල්ලා තිනවා. all 4 disc brake වලින් ඇවිල්ලා තිනවා. front wheel drive ඒ වගේම rear wheel drive කියන version දෙකෙන්ම මේක ඇවිල්ලා තිනවා. ලංකාවට ආව Z Play ගොඩක්ම ඒ වගේ front wheel drive තමයි ඇවිල්ලා තියෙන්නේ. JQ J5 එකේ තියෙන dimension එහෙම නැත්නම් වාහනේ දිග පළල උස කොයි වගේද තියෙන්නේ කියන දේ එකින් එක මම පැහැදිලි කරලා දෙන්නම්. SUV vehicle එකක් විදිහට වාහනය පාවිච්චි කරනවා නම් on road off road කියන දෙකටම capable vehicle එකක් ඔයගොල්ලන් ගන්න බලාපොරොත්තු වෙනවා නම් vehicle එකේ dimension ඉතාමත් වැදගත්. ground clearance එක හරියම වැදගත් ඔබ බලන්න ඕනේ. JQ J5 එකේ තියෙන dimension එකින් එක මම පැහැදිලි කරලා දෙන්නම් ඕගොල්ලන්ට මීටර් වලින් කොයි වගේද කියන එක. අපි බලමු wheel base එක. මීටර් වලින් ගත්තොත් මීටර් 2.62ක් තියෙනවා. ඒ වගේම වාහනේ ගත්තොත් length එක දිග ප්‍රමාණය ගත්තොත් මීටර් 4.38ක්. ඒ වගේම wide එක එහෙම නැත්නම් වාහනේ පළල කොයි ප්‍රමාණයද ගත්තොත් මීටර් 1.86ක ප්‍රමාණයක් තියෙනවා. ඒ වගේම height එක උස කොයි ප්‍රමාණයද ගත්තොත් මීටර් 1.65ක උසක් vehicle එකේ තියෙනවා. ground clearance එක ගත්තොත් මිලිමීටර් 176ක ground clearance එකක් තියෙනවා. එතකොට body එක දිහා බැලුවොත් පැහැදිලිවම body එක දිගයි, පළලයි, උසයි JQ J5 එක compact SUV range එකේ තියෙන one of largest SUV එකක් විදියට JQ J5 එක මේ dimension වලින් අපිට හඳුන්වලා දෙන්න පුළුවන්. Honda Vezel Z Play HEV එකේ තියෙන ground clearance එක ගැන මම එකින් එක in detail දැන් ඕගොල්ලන්ට කියන්න. wheel base එක එහෙම නැත්නම් wheel දෙක අතර දුර ගත්තොත් මිලිමීටර් ගත්තොත් 2610යි. ඒ වගේම වාහනේ දිග ගත්තොත් 4340යි මිලිමීටර්. ඒ වගේම තමයි වාහනේ පළල ගත්තොත් Z Play එකේ 1790යි. ඒ වගේම උස ගත්තොත් මිලිමීටර් 1590ක් විදියට සඳහන් කරනවා. ඒ වගේම ground clearance එක හරියම වැදගත් off road වාහනයක් විදියට on road කියන දෙකටම පාවිච්චි වෙද්දී Z Play එකේ මිලිමීටර් 185යි ground clearance එක තියෙන්නේ Z Play එකේ. ඒ කියන්නේ body එකේ ඉඳන් පොළවට තියෙන දුර ප්‍රමාණය කොච්චරද කියන එක. ඉතින් මේ හැම දෙයකින්ම බැලුවාම මම ඔබට JQ J5 එක ගැන සඳහන් කරා. මේ හැම එකකින්ම ගත්තොත් වාහනේ ground clearance එක, ඒ වගේම වාහනේ body එකේ පළල, උස, ඒ වගේම දිග, wheel base අතර තියෙන දුර, ඒ හැම එකක්ම ගත්තොත් JQ එකේ වැඩි, එහෙම නැත්නම් පළල්, එහෙම නැත්නම් විශාලයි, එහෙම නැත්නම් ground clearance එක වැඩි, එහෙම නැත්නම් උසයි කියන දේ ඔබට පැහැදිලි වෙනවා ඇති. JQ J5 HEV vehicle එකේ rear appearance එක ගැන තමයි මම පැහැදිලි කරලා දෙන්න ලෑස්ති වෙන්නේ. appearance එක දිහා බලන්න, look එක දිහා බලන්න. European quality එකේ වාහනයක් විදියට ඔබට වාහනයකට ආදරය කරනවා නම්, ආස කරනවා නම් ඉතාමත් අගනා design එකක් ඔබට මේ rear appearance එකෙන් දැක ගන්න පුළුවන්කමක් තියෙනවා. tail light දිහා බැලුවාම futuristic design එකත් එක්ක LED brake lights වලින් සමන්විත වෙලා හැදිලා තියෙන මේ design එක අද ලෝකේ ගත්තොත් හරි popular European standard design එකක් විදියට හඳුන්වන්න පුළුවන්. tailgate එක open කරන්න හොඳ feature එකක් මේකේ දීලා තියෙනවා. normal European වාහනවල ඇවිල්ලා තියෙන feature එකක් විදියට තමයි, advanced feature එකක් විදියට තමයි බඩු මොනවා හරි අරන් ඇවිල්ලා මේ විදියට මේක ඕපන් කරන එක. ඒක ටිකක් ඕල්ඩ් ස්ටයිල් එකකට අද ඇවිල්ලා තිනවා. ඒ නිසා JQ J5 එක මේකට අලුත් ටෙක්නොලොජි එකෙන් දෙයක් එකතු කරලා දීලා තිනවා.
දකුණු පැත්තේ හරි වම් පැත්තේ හරි එජ් එකට අපිට ගිහිල්ලා ලං වුණ ගමන්ම අපිට පුළුවන් මේ වාහනේ ටේල් ගේට් එක ඔටෝ ඕපන් කරගන්න. අතේ බඩු තියනවා කියලා ඔයා හිතන්න. ළඟට යනවා අපි මෙතනට. ඊට පස්සේ ඔහොම පස්සට එනවා. දැක්කද? ඔටෝමැටිකලි ඕපන් වුණා. මේ තමයි JQ J5 එකේ බූට් ස්පේස් එක. මේ ස්පේස් එක නෝමලි ගත්තොත් ලීටර් 480ක කැපැසිටි එකක් තියෙනවා. තමන්ගේ තියෙන ලොකු බෑග් දෙකක් දාලා තවත් පොඩි බෑග් දෙකක් දාගෙන යන්න පුළුවන් ෆැසිලිටි එක තියෙනවා. ඒ වගේම ඔබට එක්ස්පෑන්ඩ් කරගන්න පුළුවන් විදිහේ හැකියාව තියෙනවා. පිටිපස්සේ සීට් දෙක මේ විදිහට පල්ලෙහාට දාලා තමන්ට ලොකු බඩු ටිකක් ඇතුළට දාලා ගෙනියන්න පුළුවන් ෆැසිලිටි එක දීලා තියෙනවා. Honda Vezel HEV එක දිහා බැලුවොත් Z Play එක දිහා බැලුවොත් ඒකට වඩා ලොකු ස්පේස් එකක් තියෙනවා කියන ෆීලින් එක මට තියෙනවා. හැබැයි එතනට ගිහිල්ලාම ඒ ස්පේස් එක කොයි වගේද කියලා මම පැහැදිලි කරලා දෙන්නම්. 12 volt power out එකකුත් පැහැදිලිව මේ වාහනේ ඇවිල්ලා තිනවා. ඒ වගේම ටේල් ගේට් එක ක්ලෝස් කරන්න මේ විදිහේ බටන් එකකුත් දීලා තිනවා. ඔන්න ඔය විදිහට මේ ෆැසිලිටිස් ටික ඔක්කොම මේ වාහනේ ඇවිල්ලා තිනවා. Honda Vezel එකේ rear appearance එක ගැන තමයි මම කතා කරන්න ලෑස්ති වෙන්නේ. ඉතින් ටේල් ගේට් එක අපිට රිමෝට් කී එකෙන් ඕපන් කරන්න පුළුවන් ඒ ෆැසිලිටි එක දීලා තියෙනවා. ඉතින් ඒ දේත් එක්ක අපිට කී එකෙන් ටේල් ගේට් එක ඕපන් කරන්න පුළුවන්. ටේල් ගේට් එක ඕපන් කරාම ඇවිල්ලා තියෙන බූට් ස්පේස් එක තමයි මේ තියෙන්නේ. ලීටර් කැපැසිටි එක කියන විදියට ලීටර් 400ක කැපැසිටි එක මේ වෙහිකල් එකට ඇවිල්ලා දීලා තිනවා. මම JQ J5 එක ගැන ඔබට කතා කරා. ලීටර් කැපැසිටි එක කොච්චරද? 480ක්. ඒ කියන්නේ 80ක් ලීටර් 80ක වැඩි ප්‍රමාණයක් JQ J5 එකේ ඕගොල්ලන්ට හම්බ වෙලා තිනවා. ටේල් ගේට් එක ක්ලෝස් කරන්න අපිට මේ විදිහට බටන් එකකුත් ඇවිල්ලා තිනවා. ඒක හොඳයි. ඒක ස්මූත්. ඒ වගේම ඔටෝ හෝල්ඩින් සිස්ටම් එක JQ J5 එකේ ඕගොල්ලන් දකින්න ඇති. ඒ කියන්නේ හයිට් එක අපිට හයිට් එක ගත්තොත් අපිට කන්ට්‍රෝල් කරන්න පුළුවන් එක එක පොසිෂන්ස් වල අපිට නවත්තන්න පුළුවන් ෆැසිලිටි එක තිබ්බා. ඒ ෆැසිලිටි එක Z Play එකේ නැහැ. වෙහිකල් දෙකේම මම බොනට් දෙක ඕපන් කරලා තියෙන්නේ. එන්ජින් ගැන මම කතා කරන්න ලෑස්ති. ටෝක් එක පවර් එක ගැන කතා කරන්නත් මම ලෑස්ති. 1.5 ලීටර් එන්ජින් දෙකක් දෙකේම තියෙන්නේ. අපි යමු JQ J5 එක පැත්තට 1.5 ලීටර් ටර්බෝ චාර්ජ් වෙහිකල් එකක් මේ තියෙන්නේ. HEV වෙහිකල් එකක් විදිහට තමයි ඩිසයින් කරලා ඇවිල්ලා තියෙන්නේ. ඔහොම මම මේ පැත්තට එනවා. 1.5 ලීටර් HEV ටෙක්නොලොජි එක තියෙන වෙහිකල් එකක් තමයි Honda Z Play එක කියලා කියන්නේ. මේකේ ටර්බෝ චාර්ජ් තියෙනවා. මේකේ ටර්බෝ චාර්ජ් එක නැහැ. එතනින්ම පවර් එකේ ලොකු වෙනසක් තියෙනවා. එහෙමනම් හෝස් පවර් එක කොච්චරද මේ වාහන දෙකේ? මම මේ පැත්තට ගිහිල්ලා යනවද? එහෙනම් මේ පැත්තට යනවා. හරි. මේ පැත්තේ පටන් ගමුකෝ අපි. Honda Z Play එක හෝස් පවර් එක විදියට ගත්තොත් 130යි 130. එහෙම නැත්නම් අශ්ව බල 130කින් සමන්විත එන්ජින් එකක් තමයි මේ වාහනේට ඇවිල්ලා තියෙන්නේ හයිබ්‍රිඩ් ටෙක්නොලොජි එකත් එක්කම. එහෙම මම මේ පැත්තට එනවා. JQ J5 එන්ජින් එක ගැන මම පැහැදිලි කරලා දෙන්න. මේකේ හෝස් පවර් එක 221ක හෝස් පවර් එකක් එනවා. ටර්බෝ චාර්ජ් එන්ජින් එකත් එක්ක ඒ වගේම HEV ටෙක්නොලොජි එකත් වෙහිකල් එකට ඇවිල්ලා තියෙනවා. එතකොට more powerful මේ එන්ජින් දෙකෙන් ගත්තොත් කොයි එකද කියන දේ ඔබට පැහැදිලි වෙනව නේද? එමනම් මේ එන්ජින් දෙකේ දිහා බැලුවාම power එක කොයි වගේද? 0 to 100 ස්පීඩ් එක කොයි වගේ වෙයිද? Z Play එකට යමු. normal ගත්තොත් 10 second 0 to 100 යන්න 10 second ප්‍රමාණයක් ගන්නවා. තප්පර 10ක ප්‍රමාණයක් ගන්නවා. 1.5 ලීටර් turbo charge high capacity එකක් තියෙන මේ vehicle එක 0 to 100 ගන්න 7.9 second තප්පර 7.9ක කාලයක් තමයි අවශ්‍ය වෙන්නේ. දෙකේම එන්ජින් එක කොයි වගේද කියලා ඔබට පැහැදිලි. ටෙක්නොලොජි එකත් එක්ක පවර් එකත් එක්ක ගත්තාම JQ J5 එක ඉස්සරහින් ඉන්නවා පවර් එක පැත්තෙන්. Honda Vezel Z Play එක දිහා බැලුවොත් මේකේ ටෝක් එක විදියට එහෙම නැත්නම් නිව්ටන් මීටර් බලය කොච්චරද ගත්තොත් 253ක නිව්ටන් මීටර් බලයක් හම්බ වෙලා තිනවා මේකේ එන්ජින් එකේ. ඒ වගේම JQ J5 එකට පැත්තට ආවොත් 295ක නිව්ටන් මීටර් පවර් එකක් ටෝක් එකක් මේ වෙහිකල් එකේ ඇවිල්ලා තිනවා. JQ J5 HEV vehicle එකේ ඉන්ටීරියර් ගැන සහ ටෙක්නොලොජි ගැන මම කතා කරන්න ලෑස්ති. මේකේ තියෙන බිල්ඩ් ක්වොලිටි එක දිහා බලන්න. එක්ස්ටීරියර් වගේම ඉන්ටීරියර් හරිය ලස්සන බිල්ඩ් ක්වොලිටි එකක් තියෙනවා. බලන්න මේ සීට්ස් වල දිහා වෙන්ටිලේටඩ් සීට් සිස්ටම් එකක් වෙහිකල් එකට ඇවිල්ලා තිනවා.
heat and cool කියන දෙකම include වෙලා තියෙන ventilated seat system එක. වගේම විශේෂම දේ මම Z Play එකත් එක්ක compare කරන්නේ. එහෙම නැත්නම් comparison එකක් කරන්නේ. මේකට ඇවිල්ලා තියෙනවා front එකේ තියෙන seats දෙකටම electronic seat. එහෙම නැත්නම් electric seat කියන facility එක ඇවිල්ලා තියෙනවා. multifunctioning steering wheel එක information entertainment වලට ඒ වගේම අපිට ඇවිල්ලා තියෙනවා cruise controlling සහ features වලට යන්න පුළුවන් විදිහේ facilities දීලා තියෙනවා මේ high tech තියෙන steering wheel එකේ. අපි ගත්තොත් මෙතනින් entertainment පැත්තෙන් ගත්තොත් voice control කරන්න අඩු වැඩි කරන්න ඒ හැම දෙයකම voice command ඉන් ඇවිල්ලා තියෙනවා. මේ පැත්තෙන් අපිට cruise controlling facility එක දීලා තිනවා adaptive cruise controlling facility එක දීලා තිනවා අපිට lock කරගන්න පුළුවන් facility එක හම්බ වෙලා තිනවා ඒ වගේම lane assist lane departure lane preventions කියන දෙකම මේ vehicle එකේ ඇවිල්ලා තිනවා main column එක main display එක cluster meter panel එකට ගියාම හරි futuristic look එක ඉතාමත් හොඳ තියෙන digital screen එකක් අපිට ඇවිල්ලා තියෙන්නේ. driving mode, sport mode එකේ, eco mode එකේ පිට යන්න පුළුවන්. මේ බලන්න මෙතන ඇවිල්ලා තියෙන infotainment වලට දීලා තියෙන screen එක. මේ screen එක ගත්තොත් අංගල් 13.2 13.2 screen එක large screen එකක් අපිට දීලා තියෙන්නේ. console එකේ look එකට වගේම features වලට ඉතාමත් පහසුවෙන් අපිට navigate කරන්න පුළුවන් facility එක දීලා තියෙනවා. EV vehicle එක තමයි normal මේ කියන design එක මේ build quality එක එන්නේ. නමුත් මේ HEV Jayco J5 එකේ build quality එකට informations වලට යන්න එදාමත් ලස්සන ඒ වගේම high technology එකේ futuristic design එකෙන් මේ cockpit එක design කරලා තියෙනවා. Apple CarPlay එක Android ඒ කියන දෙකම supportive vehicle එකට. වගේම අපිට ෆෝන් එක charge කරන්න wireless facility එක වාහනේ දීලා තිනවා. cup holders දෙකක් අපිට දීලා තියෙනවා. ඒ වගේම sunroof එකක් නෙමෙයි moonroof එකක් ඇවිල්ලා තින්නේ. vanity mirrors අපිට ඇවිල්ලා තියෙනවා. වාහනේ lights උත් එක්කම ඒක හරිම වැදගත්. driver passenger කියන දෙන්නටම reading lamps අපිට ඇවිල්ලා තියෙනවා. automatic moonroof එක අපිට voice command එකෙන් open කරන්න පුළුවන් facility එක තියෙනවා. hello Jayco, can you open the sunshade? Hello Jayco, close the sunshade. ඔබට පේනවනේ smooth ඔබට යන්න පුළුවන්. මේ වගේ features ගොඩාක් තියෙනවා ඔබට කරන්න පුළුවන්. light on කරන්න, off කරන්න, ඒ වගේම ඔයගලන්ට entertainment වලට ෆෝන් එකට access කරන්න මේ හැමදේම facility එක ඔබට හම්බ වෙලා තියෙනවා. ඉතින් ගෙවන මුදලට කොයිතරම් value එකක් තියෙනවද? ඒ වගේම මේ ගෙවන මුදලෙන් හම්බ වෙන technology එක ඕගලන්ට පාවිච්චි කරන්න පුළුවන් වෙන එක හරිම වැදගත්. Honda Z Play 2025 HEV vehicle එකේ මම driving seat එකේ වාඩි වෙලා ඉන්නේ. මේක ගාවම අපිට ඇත්තටම Z Play එකේ ඇතුළට ආවට පස්සේ ටිකක් compact වෙච්ච ගතියක්, හිර වෙච්ච ගතියක්. මොකද හේතුව build quality එකෙන් ගත්තාමත් අපි ගත්තොත් Jayco J5 HEV එකත් එක්ක ගත්තාම ප්‍රමාණයෙන් පොඩි. ඒ නිසා ඒ feel එක ඇතුළට ආවම පැහැදිලිව දකින්න තියෙනවා. අපි යමු multifunctioning steering wheel එකෙන්. ඔව් අපිට voice command in button එකක් ඇවිල්ලා තියෙනවා, facility එකක් ඇවිල්ලා තියෙනවා. හැබැයි මට ජපාන් බැරි නිසා ඒකට සල්ලි ගෙවලා මේ වාහනේට ෆීචර් එක ඇවිල්ලා තිනවා. ඒකට අපි සල්ලිත් ගෙවනවා. නමුත් අපිට ඒකට ඇක්සස් කරන්න පුළුවන් කමක් නැහැ. ඒකට හේතුව මේක වැඩ කරන්නේ only Japan language එකෙන් විතරයි. Honda Z Play එකේ තියෙන features ගණනාවක් මේකේ පැහැදිලිව දකින්න තියෙනවා. pedal shift එක ඇවිල්ලා තියෙනවා Jayco J5 HEV එකේ ඒක දකින්න නැහැ. driving modes 3 ගැන මම කිව්වා ඒකත් ඒ විදිහටම තියෙනවා. ඒ වගේම මේකේ තියෙනවා ස්පෙෂල් දෙයක් ඕගලන්ට පල්ලමකට යන්න පුළුවන් නම් ඒ සපෝට් එක ඇසිස්ට් කරගන්න පුළුවන් ෆීචර් එක දෙන බටන් එකක් මේ එකේ ඇවිල්ලා තිනවා Z Play එකේ. ඒ නිසා බය නැතුව පල්ලමකට යන්න පුළුවන් මේ ටෙක්නොලොජි එකේ සපෝට් එක අරගන්න පුළුවන් ෆැසිලිටි එක දීලා තියෙනවා. වගේම ෆෝන් එක ඔයගලන්ට charge කරන්න wireless charge port එකක් ඇවිල්ලා තිනවා. හැබැයි ventilated නෙවෙයි. ඒ කියන්නේ cool එකක් වෙන්නේ නැහැ. ෆෝන් එක රත් වෙන්න තියෙන සම්භාවිතාව වැඩි මේකේ charge කරද්දී Jayco J5 එකේ ventilated system එක තියෙනවා. යමු එහෙම informations වලට entertainment වලට තියෙන screen එකට 9 inch තියෙන screen එකක් අපිට ඇවිල්ලා තියෙන්නේ. Jayco J5 එකේ 13.2ක් මේකේ තියෙනවා. sunroof එක ඇවිල්ලා තියෙනවා. එහෙම නැත්නම් moonroof එකක් විදියට two set එකක් විදියට තමයි අත්තටම Z Play එකේ ඇවිල්ලා තියෙන්නේ. එතකොට sunroof එක අපිට voice command ඉන් ඒවා බොනවත් නැහැ. අපිට අතින් තමයි
මේ විදියට ඕපන් කරන්න වහන්න ඒ ෆැසිලිටි එක දීලා තියෙන්නේ. මං ඉන්නේ පැසෙන්ජර් කම්පාර්ට්මන්ට් එකේ. පිටිපස්සේ යන රියර් පැසෙන්ජර්ස්ලාට දීලා තියෙන ෆීචර්ස් සහ ෆැසිලිටිස් මොනවද කියන දෙයකින් එක පැහැදිලි කරලා දෙන්න. පළවෙනි දේ ලෙග් ස්පේස් එක කොයි වගේද? අඩි 6ක් විතර ඉන්න මට. මෙන්න සාමාන්‍යයෙන් වාඩි වුණාම මෙච්චර හොඳ ස්පේස් එකක් පැහැදිලිව ඇවිල්ලා තිනවා. සීට් වල තියෙන බිල්ඩ් ක්වොලිටි එක බලන්න. වෙන්ටිලේටඩ් සීට්ස් හම්බ වෙලා තිනවා. ඩ්‍රයිවර් පැසෙන්ජර් හැමෝටම ඒ වගේම කූලින් සහ හීට් කියන දෙකෙන්ම වෙන්ටිලේට් සිස්ටම් එක ඇවිල්ලා තිනවා. තුන් දෙනෙකුට තාමත් පහසුවෙන් යන්න පුළුවන්. දෙන්නෙක් යනවා නම් ආම්රෙස්ට් එකකුත් අපිට හම්බ වෙනවා. කප් හෝල්ඩර්ස් දෙකක් තියෙනවා. කප්ස් දෙකක් ඕගලන්ට තියාගෙන යන්න පුළුවන්. ඒ වගේම තමයි චයිල්ඩ් සීට් ගාඩ් එක. එහෙම නැත්නම් ලොක් එක ඇවිල්ලා තිනවා. දරුවෝ දෙන්නෙක්ව ගෙනියන්න පුළුවන් විදිහේ ලොක් කරන්න පුළුවන් ෆැසිලිටි එක වාහනේ දීලා තිනවා. බලන්න මේ ඩිසයින් එකේ තියෙන මූන් රූෆ් එක කොච්චර ලස්සනද කියන දේ. ඒ වගේම තමයි මේ ග්ලාස් එකේ තියෙන ටෙක්නොලොජි එකත් එක්ක සීට් එකේ වාඩි වෙලා ඉන්න කෙනෙකුට කිසිම වෙලාවක රස්නියක් එන්නේ නැහැ. ඒ වගේම තමයි සන් බ්ලයින්ඩ් එකෙන් මේක තියෙන මැටීරියල් එකෙන් වැහුවට පස්සේ ගොඩක් ඇතුලේ හොඳට කූලින් සිස්ටම් එකක් රැඳෙන විදිහට තමයි ඇවිල්ලා තියෙන්නේ. ඒ නිසා මේ වයිට් බොඩි එකත් එක්ක ඉන්ටීරියර් එක්ස්ටීරියර් ඩිසයින් එකත් එක්ක මේකේ තියෙන ලස්සන සහ යුරෝපියන් ස්ටෑන්ඩඩ් එකත් එක්ක ඔබට ගෙවන මුදලට ලොකු වටිනාකමක් තියෙනවා කියන එක මම මේ පෙන්වන දෙයින් පැහැදිලි වෙනවා ඇති. ඉසට් ප්ලේ එකේ මම ඉන්නේ පිටිපස්සේ සීට් එකේ පැසෙන්ජර්ස්ලාට හම්බ වෙන කම්පාර්ට්මන්ට් එකේ. ලෙග් ස්පේස් එක ගත්තොත් ඇත්තටම කිසිම ප්‍රශ්නයක් නැහැ. ඔව් මේකේ ලෙග් ස්පේස් එක පැහැදිලිව හොඳ තත්ත්වයේ තියෙනවා. තුන් දෙනෙකුට යන්න පුළුවන්. හැබැයි පොඩ්ඩක් සීට් එකේ ලොකු ප්‍රශ්නයක් තියෙනවා. ඔබට පේනවා නේද? මෙතන ગેප් එකක් තියෙනවා. ඒ නිසා මැද යන කෙනාට ටිකක් අපහසුයි. වගේම ආම්රෙස්ට් එකක් ඇවිල්ලා තියෙනවා. කප් හෝල්ඩර්ස් දෙකක් ඇවිල්ලා තියෙනවා. JQ J5 එකෙත් ඒ විදිහටම තියෙනවා. හැබැයි වාඩි වුණාට පස්සේ මට ලොකු ප්‍රශ්නයක් තියෙනවා. පිටිපස්සේ වාඩි වුණාට පස්සේ පොඩි නිදහසක් නැති හිර වෙච්ච ගතියක් පැහැදිලිව තියෙනවා. හෙඩ් රූම්ස් උත් බැලුවම ඔබට පේනවා ටිකක් මට මදි. JQ J5 එකේ ගත්තාම ඒ ප්‍රශ්නේ නැහැ. සන් රූෆ් එක පැහැදිලිව තියෙන මූන් රූෆ් එකක් විදියට තමයි ඇත්තටම ඉන්ට්‍රොඩියුස් කරලා දෙන්නේ. අතින් තමයි ඒකත් අපිට කරන්න වෙන්නේ. ඉතින් JQ J5 එකේ ඒ ප්‍රශ්නේ ඒ විදිහට නැහැ. අපිට පුළුවන් ප්‍රශ්නයක් නැතුව කෙල්ලින්ම ඕපන් කරලා ගන්න. මේක ටිකක් ඉතින් දුක් විඳලා මේ විදිහට ඕපන් කරලා අතර ගන්න ඕනේ දෙකම. ඊට පස්සේ ඊළඟ ප්‍රශ්නේ මේක කොහෙද කොතනද තියන්නේ? ඒක එහෙමනම් මේ විදිහට පිටිපස්සට දාන්නත් සිද්ධ වෙනවා. මේ විදිහට කෑලි දෙකම ගලවලා අරගෙන අපිට. ඉතින් ඒක ටිකක් කම්ප්ලිකේටිව්. 2025 වගේ වෙනකොට ලෝකේ ටෙක්නොලොජි එක හයි එන්ඩ් එකට ඇවිල්ලා තියෙද්දි මිලියන 20ක් වගේ මුදලක් අපි වියදම් කරලා වාහනයක් ගද්දි ඉතින් මේ වගේ දේවල් ටිකක් අතින් කරන්න ගියාම ටිකක් ඒක ඕල්ඩ් ස්ටයිල් එකක් බවට පත් වෙලා තියෙනවා. නමුත් අද ලංකාවේ most popular SUV vehicle එකක් විදියට Honda Z Play එක ඇත්තටම මාකට් එකේ අද තියෙනවා. මම vehicle දෙකේම තියෙන features ඕගලන්ට පැහැදිලි කරලා දුන්නා. appearance එක, ඒ වගේම build quality එක මේ හැම දෙයක්ම එකින් එක පැහැදිලි කරලා දුන්නා. එහෙනම් final agreement එක, එහෙම නැත්නම් final decision එකට යන්න තමයි මම දැන් ලෑස්ති වෙන්නේ. vehicle දෙකේම features මම introduce කරලා දුන්නා. vehicle දෙකේම build quality එක, technology එක සහ warranty එක, guarantee එක මේ සියලු දේ මම ඔබට පැහැදිලි කරලා දුන්නා. එහෙමනම් quality vehicle දෙක ඔබට පුළුවන් තීරණය කරන්න තමන් ගෙවන මුදලට වඩා සුදුසු මොන වාහනයේද කියන දේ ඔබට තීරණය කරන්න පුළුවන්. ෆැමිලි එකේ choice එක, පවුලේ අයගේ ආසාව, look එක, feel එක, appearance එක, quality එක, warranty එක මේ හැම දෙයක්ම බලලා ඔබට මේ වාහනේ දෙකෙන් ඔබට ගැලපෙන එක තෝරගන්න අවස්ථාව තියෙනවා. තවත් මේ වගේ ලස්සන වීඩියෝ එකකින්, quality වීඩියෝ එකකින් ඔබට අදහසක් දෙන්න මං අනාගතයේදී බලාපොරොත්තු වෙනවා. ඉස්සරහදී හම්බ වෙමු.